සමහරලාට අපි ගොඩාක් පූජාවල් වලට සහභාගී වෙලා තියෙනවා. ගොඩාක් තැන්වල පූජාවල් වලටත් ගිහිල්ලා තියෙනවා. නොයෙකුත් පියතුමන්ලා විසින් රදගුරුතුමන්ලා විසින් පවත්වනු ලබන පුද කරනු ලබන පූජාවලටත් අපි ගිහිල්ලා තියෙනවා. ඉතින් කවුරු හරි ඔබගෙන් ඇහුවොත් පූජාව පවත්වන කෙනා අනුව ඒ පූජාවෙන් ලැබෙන වරප්‍රසාදයට සහභාගී වීමෙන් ලැබෙන වරප්‍රසාදය වෙනස් වෙනවද? පූජා පවත්වන කෙනා අනුව. අපි සමහර වෙලාවට පිටරටවල් වල යන්න පුළුවන් අය, ඉතාලියෙම ගිහිල්ලා තියෙන අය සුද්ධෝතම පියතුමාගේ පූජාවල් වලට සහභාගී වෙලා තියෙනවා. ඒ වගේම නොකුත් කාදෙල් උන්වහන්සේලාගේ පූජාවල් වලට, රදගුරුතුමන්ලාගේ පූජාවන් වලට, පියතුමන්ලාගේ පූජාවන් වලට අපි සහභාගී වෙලා තියෙනවා. දැන් පූජාව තියෙන කෙනා අනුව ඒ පූජාවට සහභාගී වීම තුළින් අප ලබා ගන්නා වරප්‍රසාදය එහෙම නැත්නම් ඒ පූජාවේ යාගයේ වෙනසක් තියෙනවද? සාමාන්‍ය උත්තරේ නෑ. හැබැයි ඉතින් සමහර වෙලාවල් වලදී අපි දකිනවා මෙතන දෙවිපුතේ අර ස්වාමීගේ පූජාව තමයි හොඳ, මේ ස්වාමීගේ පූජාව තමයි හොඳ, අර බිෂොප්ගේ පූජාවල් වලට විතරයි අපි යන්නේ. හොඳට මතක තියාගන්න ඕන කාරණයක් තමයි දිව්‍ය පූජාව පවත්වන්නේ කවුද කියන දේ මත පූජාවේ උස් පහත් කමක් නැහැ. පූජාව කවුරු පැවැත්වුවත් පූජාව පවත්වන ස්වාමීගේ අතේ පව් තියෙන්නත් පුළුවන්. හැමෝගේ මතින් වැරදි සිද්ධ වෙනවා. එතකොට පියතුමල්ලාගේ අතනොත් වැරදි සිද්ධ වෙනවා. එතකොට පූජාව පවත්වන වෙලාවේ එයාගේ අතේ වැරදක් තිබ්බා කියලා පූජාවේ වෙනසක් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි යම් තත්ත්වයේ දෙවිපුතේ මේක ජේසු විසින්ම කරන ලද පූජාව නැවත වතාවක් අපි කරනවා. එහෙනම් මේ අපි සහභාගී වෙන්නේ ජේසුගේ යාගයට මිසක් අර ස්වාමීගේ මේ ස්වාමීගේවත් සුද්ධෝත්තම පියතුමාගේ පූජාවකටවත් නෙමෙයි. අපි මේ සහභාගී වෙන්නේ ජේසු විසින් ඔප්පු කරන ලද පූජාවටමයි, කල්වාරි යාගයටමයි. ඒ වගේම ආයෙත් කවුරු හරි එහුවොතින් සහභාගී වන පූජාව අනුව ඔබට ලැබෙන වරප්‍රසාද වෙනස් වෙනවද? එමන්ට අපි එක එක තැන්වල පූජාවල් වලට යනවනේ. ඒතර අපේ ගමේ පල්ලියේ පූජාවේ අපි සහභාගී වෙද්දී අපිට ලැබෙන වරප්‍රසාදයි වෙනත් තැනකට ගිහිල්ලා එහෙමත් අපි දැන් ගොඩාක් පල්ලි වලට යනවා, සිද්ධාස්ථාන වලට යනවා, මඩු යනවා, තලවිල යනවා, කොච්චිකඩේ යනවා. එතකොට එන්නේ මේ පූජාවල් වලට ගිහිල්ලා ඒවට සහභාගී වුණාම අපිට ලැබෙන වරප්‍රසාද එහෙම නැත්නම් අපි විශේෂ වෙනවද? එහෙම වෙන්නේත් නැහැ. එහෙනම් මොකක්ද අම්මතාත්තේ දේවපුතේ දිව්‍ය පූජාව සම්බන්ධයෙන් අපිට සිද්ධ වෙන්නේ? අපි කොතන, මොන රටේ, මොන භාෂාවෙන් කාගේ පූජාවට සහභාගී වුණත්, කවුරු විසින් පවත්වන පූජාවකට සහභාගී වුණත් ඒ සහභාගී වෙන්නේ ජේසුගේ යාගයට. යාගයේ වෙනසක් නැහැ. එහෙනම් වෙනස ඇති වෙන්නේ අම්මතාත්තේ දේවපුතේ අපි මේ පූජාවට සහභාගී වෙන ආකාරය. ඒ පූජාවට සහභාගී වෙනකොට අපේ තිබෙන්නා වූ සිතේ සිතුවිල්ල, අපගේ විශ්වාසය, මෙන්න මේ දේවල් මත තමයි අම්මතාත්තේ දේවපුතේ පූජාව කොහෙදි සම්බන්ධ වුණත්, කාගේ පූජාවට ගියත් ඒකේ ආනිසංසන කියන දේවල් අපිට ලැබෙන්නේ. සමහර තැන්වල මේක වෙනස් කරගන්නවා අම්මතාත්තේ. සමහර පල්ලිවල අපේ ස්වාමී කෙනෙක් මාත් එක්ක එකපාරක් බෙදාගත්තා. එයා පූජාවකට ගියාලු එක්තරා ළඟපාත මීසමක. එයා හිටු මීසම නෙමෙයි, ඒකට ළඟපාත මීසමක ඒ ස්වාමීට අසනීපයි. පූජාව තියාගන්න විදිහක් නැහැ. ඉතින් මේ ස්වාමීට කියපුවම මේ ස්වාමී ගියාලු ඒ පල්ලියට පූජාව තියන්න. ඉතින් පූජාවට විනාඩි 10කට විතර කලින් ගිහිල්ලා පල්ලියේ පැත්තක පොඩි පල්ලියේ යාඥාවක් කරගෙන ඉන්නකොට එයා දකින්නවලු එයා ගාවට එනවා මේ පල්ලියේ සංකීර්තයන් ඇවිල්ලා අහනවා ෆාදර්ද පූජාව තියන්නේ කියලා. ඔව් කියපලා ෆාදර්ගේ නම මොකක්ද කියලා. ඉතින් මෙයා නම කියපුවම පිටුම නෑ ෆාදර් සම්පූර්ණ නම මොකක්ද? දැන් ෆාදර් හිටවල මේ ස්තුති කරන්නයි පූජාව ඉවර වෙලා මේ අහන්නේ කියලා. ෆාදර් කිව්වලු. හරි ෆාදර් කියලා ගියාලු. ගියාට පස්සේ මෙයා දකින්නවලු මේ සංකීර්තන මහත්තයා අල්තාරේ නැගලා අල්තාරේ පියතුමාට වාඩි පූජා වෙලාවේදී වාඩි වෙන්නව ප්‍රධාන පුටුව හොඳ ලී වලින් හදපු පුටුවක්. මේක අයින් කරාලු. ඒක ඇතුළට ගෙනිච්චා. ඒක ගෙනහිල්ලා ප්ලාස්ටික් පුටුවක් ගෙනල්ලා තිබ්බලු. පියතුමා බැලුවලු මේ මොකද මේ සාමාන්‍යයෙන් පල්ලියක කරන්නේ නැති දෙයක්. පියතුමා ආයේ ළඟට ගිහිල්ලා ඇහුවලු අංකල් ඇයි පුටුව මාරු කළේ කියලා. එතකොට කිව්වලු නෑ ෆාදර් ලී පුටුව තියෙන්නේ අපේ පල්ලියේ පියතුමාට සහ අපේ කුලයේ පියතුමන්ලාට විතරයි. අමෙදාතේ දේවපුතේ තාම ලංකාව ඇතුළෙත් ඔය ප්‍රශ්නේ තියෙනවා දැන් බලන් ගියාම නේ. තියෙන කෙනා අනුව පූජාවේ පොඩි වෙනසක් වෙනවා වගේ දැනෙනවා මිනිස්සුන්ට. ඒ ස්වාමිගේ පූජාව නැත්නම් අපේ කුලේ ස්වාමි කෙනෙකුගේ පූජාව විතරයි අපිට වරප්‍රසාද ගේන පූජාව බවට පත් වෙන්නේ කියලා සමහර වෙලාවට හිතෙනවා.
සමහර තැන්වල අම්මේ තාත්තේ දේවපුතේ අපි දකිනවා ඒ ගමේ කෙනෙක් නෙමෙයි නම් අල්තාරට ඇවිල්ලා කියවීමක් කියවන්න බෑ. සමහර තැන් තියෙනවා, සමහර ගම් තියෙනවා ඒ පවුලේ කෙනෙක් නෙමෙයි නම් ඒ සමහර බංකු තියෙනවා. ඒ බංකුව ඒ පවුලේ අයට විතරයි. ඉරිදට ඒ අය කොයි වෙලාවෙ ආවත් ඒ බංකුව හිස්ව තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් ඉඳගෙන ඉන්න අය නැගිටලා ඒ අයට බංකුව දෙන්න ඕනේ. මේක අපිට විතරයි. දෙයියන්වත් එහෙම බෙදාගෙන නම් මෙතත් දෙපුතේ. මේ ළඟ දවසක මට ලංකාවේ ටිකක් ප්‍රසිද්ධ කෙනෙක් එයාව හම්බුණා. එයා කතෝලික කෙනෙක්. නමුත් දැන් පල්ලියෙන් නැහැ. මම ඇහුවා "එයි දැන් පල්ලියෙන් නැත්තේ?" "ෆාදර් අපි කොච්චර වැදගත් මිනිස්සුද? අපිට මේ රටේ නමක් හැදිලා තියෙන මිනිස්සු. මම ගිය පාර පාස්කෝට ආවා ෆාදර්. මට ඉඳගන්න පුටුවක් හම්බුන්නේ නැහැ. කවුරුත් ඒ ගැන සැලකුවෙත් නැහැ. මම දැක්කා පොඩි ෆාදර්ත් ඒ පැත්තෙන් යනවා. ඒ වුණාට ඒ ෆාදර්වත් කාටවත් කතා කරලා මට පුටුවක් එව්වේ නැහැ. අපිව ගණන් ගන්න නැහැ නේ. අපි මොකටද මේ පල්ලියට එන්නේ? මම යනවා අතෙන්ට දැන්. එතන අපිට VIP සැලකිලි තියෙන්නේ ෆාදර්. අපිට කලින් කෝල් කරලා අපේ තැන වෙන් කරගන්න පුළුවන්. අපි එතෙන්ට ගියාම අපේ ළඟට බීම් එක එවනවා ෆාදර් වෙලාවට. ටික වෙලාවට අවශ්‍ය කරන හැමදේම සපයනවා. අපිට වේලාසන කතා කරලා කියන අපේ පුටුව මෙතනයි එතෙන්ටයි එන්නේ. අපිට ටිකට් එකක් එනවා, ටෝකන් එකක් එනවා. අන්න දැන් ෆාදර්. අන්න දෙවියන් වහන්සේ අදහන මිනිස්සු ඉන්න තැන්. මම ඒකකට යනවා ෆාදර්. අම්මේ තාත්තේ දෙවිපුතේ දෙවියන් වහන්සේ ඉස්සරහා අපි කවුද? අපිට දෙවියන් වහන්සේව හම්බ වෙන්න ඇවිල්ලා දෙවියන් වහන්සේව ලබා ගන්න ඇවිල්ලා අනේ මම ප්‍රසිද්ධයි ඒකින්ද මම පොලිමේ මුලින් ඉන්න ඕනේ. මං අනිත් අයට වඩා මේ ලෝකෙට වැඩ කරලා තියෙනවා. ඒකින්ද අනිත් ඔක්කොම මට වඳින්න ඕනේ වගේ අදහසක් තියෙන්න ඕනේද? මම එද්දී මට ගේට්ටුව අරින්න බලාගෙන ඉන්න ඕනේ. මට නැගිටලා පුටුව දෙන්න බලාගෙන ඉන්න ඕනේ. ඒ මට සලකන්න ඕනේ. මේ දෙවියන් වහන්සේ ගාවට එන්නේ. අපි දැකලා තියෙනවා සමහර අවස්ථාවන් වලදී දැන් අපේ කොළඹ පදවිය ඇතුලේ අපිට තියෙනවා නීතියක්. දිව මත පමණයි දිවස ප්‍රසාද වහන්සේ ලබා ගන්නට පුළුවන්. ඒතකොට සමහර අය මේ අතට ඉල්ලනවා. ඒතකොට අපි සමහර වෙලාවට කියනවා අතට නෙමෙයි දිව මත පමණයි කියලා. ඒ වෙලාවේදී ලබා ගන්නේ නැහැ දිවස ප්‍රසාද වහන්සේ. සමහර අය ඉන්නවා නැගිටලා යනවා. පස්සේ ඇවිල්ලා යනවා ෆාදර් මේක මගේ අයිතියක්. මේක මං කතෝලික. මගේ අයිතියක්. අම්මේ තාත්තේ දේවපුතේ දෙවියන් වහන්සේ ඉස්සරහා අපිට අයිති නැහැ. අපිට දෙවියන් වහන්සේට කියන්න බෑ ඔයා මේක දෙන්න ඕනේ. මට ඕන විදිහට අයියෝ මේක වැඩ කරන්න ඕනේ. එහෙම කතා නැහැ. අම්මේ තාත්තේ දේවපුතේ එතෙන්දි කෙලින්ම අපෙන් දෙවියන් වහන්සේ අපෙන් අහන ප්‍රශ්නය තමයි මේ බහැපත්කම කොහෙද මේ බහැපත්කම? අපිට තවත් කෙනෙක් ගාවට ගිහිල්ලා වැඩක් කරගන්න පුළුවන් ද බහැපත්කම නැතුව? දෙවියන් වහන්සේ ගාවට ඇවිල්ලා ඔහොමනම් මිනිස්සු අතර මොනතරම් ආකාරයටද වැඩ කටයුතු සිද්ධ වෙනවා ඇත්තේ? මොන වගේ ආකාරයටද වැඩ කටයුතු සිද්ධ වෙනවා ඇත්තේ? අද අම්මේ තාත්තේ දේවපුතේ පළවෙනි කීමේදී ඔන්න ඔය හේතුව මත මෙන්න මෙහෙම කියනවා යෙසායා. ඔවුන්ගේ දවන යාග පූජා හා පුද පූජා මාගේ පූජාසනය පිට පිළිගනු ලබන්නේ. ඔවුන්ගේ කියලා හඳුන්වන්නේ විජාතීන්. ඇයි මෙහෙම සිද්ධ වෙන්නේ? දෙවියන් වහන්සේගේ ජාතිය හරියට දෙවියන් වහන්සේ වදාහන්නේ නැතිකොට, දෙවියන් වහන්සේට වැරදි අර්ථකථන දෙනකොට, තමන්ට ඕන විදිහට විතරක් දෙවියන් වහන්සේ බෙදා හදාගෙන වැඩ කටයුතු කරන්න ගියාම, දෙවියන් වහන්සේට කීකරු වෙන්නේ නැතුව ගියාම, බහැපත්කමක් නැතුව ගියාම, දෙවියන් වහන්සේට අපෙන් පෙන්න ඕන ආදරය නැතුව ගියාම, ඒ අපිත් එක්ක දෙවියන් වහන්සේ ජීවත් වෙන අයත් එක්ක බෙදා ගන්න කියලා අපිට දීලා තියෙන ඒ ආදරය හරියට අපි බෙදාගන්නේ නැතිකොට, දෙවියන් වහන්සේ අපි වැයත් කරලා විජාතීන්ට ලං වෙනවයි කියලා කියනවා. මේ විජාතීන් දෙවියන් වහන්සේ වඳුරන්නේ නැති වුණත්, හරියට දෙවියන් වහන්සේ ගැන දැනුමක් නැති වුණත්, ඔවුන් යම් කිසි දෙයක් පිළිබඳව විශ්වාසයෙන් මේ දෙවියන් වහන්සේ මට මේක කරලා දෙයි කියන විශ්වාසයෙන් එනවනම් ඒ අයගේ පුද පූජා වුණත් මම පිළිගන්නවා. මොකද මගේ මිනිස්සු, මම තෝරාගත් මිනිස්සු මම පිළිගන්නේ නැති නිසා. අමිතත් දේවපුතේ ලංකාවේ ප්‍රසිද්ධ සිද්ධාස්ථාන තියෙනවා. කතෝලික මිනිස්සු විතරක් නෙමෙයි යන්නේ. කතෝලික නොවන බොහෝ දෙනෙක් එන තැන් තියෙනවා. කොච්චිකඩේ පල්ලිය, මාතර පල්ලිය, මඩු පල්ලිය, කුරුස පල්ලිය, මාරවිල සෑහෙන පිරිසක් එනවා කතෝලික නොවන. ඒ ඇත්ත එක කතා කරලා බැලුවොතින්, අහලා බැලුවොතින් ඒ අය කියනවා අපි මීට කලින් වතාවක ආවා. අපි මේ තැනින් ඉල්ලපුවම ඒ දේවල් අපිට ලැබුණා. කොහොමද එහෙම වෙන්නේ අම්මේ තාත්තේ දේවපුතේ? ඉපදිච්ච දවසේ ඉඳන් කතෝලික වෙලා හිටපු මිනිස්සුන්ට නැති වරප්‍රසාදයක්, නැති ප්‍රාතිහාර්ය ඇයි කතෝලික නොවන දෙවියන් වහන්සේව අදහන්නේ නැති මිනිස්සුන්ගේ ජීවිතවල සිද්ධ වෙන්නේ? අතීතය නෙමෙයි වැදගත් වෙන්නේ අම්මේ තාත්තේ දේවපුතේ. ඒ මොහොතේ දෙවියන් වහන්සේ ගැන ඇතිවෙන්නා වූ විශ්වාසය,
ඒ විශ්වාසය මත අපි රඳා පවතිනකොට දෙවියන් වහන්සේ ඔවුන් දිහා බලනවා. අතීතය නෙමෙයි, කොහෙන් ආවද කියන දේ නෙමෙයි, මීට කලින් මොන ජීවිතයක්ද ගත කළේ කියන දේ නෙමෙයි, පෞකාර්ද නැද්ද කියන දේ නෙමෙයි. ඒ මොහොතේ වර්තමානයේ මේ මොහොතේ ඔවුන්ගේ සිතේ ඒ ඇති වෙලා තියෙන කල්පනාව, අදහස, දෙවියන් වහන්සේ ගැන ඔවුන් තුළ ඇතිවෙනා වූ විශ්වාසය ඔවුන්ගේ ජීවිත වෙනස් කරනවා. ඒකින්ද පවුල්තුමා කියනවා, යුදෙවරුන්ගේ අකීකරුකම් නිසා දැන් ඔබ කරුණාව ලබා ඇත. එසේම ඔවුන් දැන් අකීකරුව සිටින්නේ ඔබට දක්වන ලද කරුණාව නිසා ඔවුනුත් කරුණාව ලබන පිණිසය. මෙතනදි පෙන්වන අම්මතාතේ දෙවියන් වහන්සේට හැඳි දෙක තුනක් නැහැ. උන්වහන්සේ ඔක්කොටම බෙදන්නේ එකම හැන්දෙන්. නමුත් ඒ හැන්දට බලපානවා විශ්වාසය කියන කාරණය. අශුද්ධ සුභාරංචි ඇතුළේ දකින්න ඔයදී ජේසු පාවිච්චි කරන්න හදනවා මේ විජාතීය කාන්තාවව ඊශ්‍රායල් ජාතිකයන්ට පාඩමක් උගන්වන්න. ඒකින්ද තමයි ජේසු පළවෙනි අවස්ථාවේ ඒ ස්ත්‍රිය ඇවිල්ලා කතා කරනකොට සද්ද නැතුව ඉන්නේ. පස්සේ තමයි ගෝලයා ඇවිල්ලා කියන්නේ මේ මහා කරදරයන්නේ. මෙයා අපෙන් පස්සෙන් එන්න පටන් අරගෙන මොනවා හරි කරලා යවන්න. හැබැයි ජේසු ඒක පාවිච්චි කරනවා යාව යවන්න විතරක් නෙමෙයි. මෙතන රැස් වෙලා ඉන්න අයට පාඩමක් උගන්වන්න. මෙන්න විජාතික වුණත් මීට කලින් මොන වගේ ජීවිත ගත කරලා තිබුණත්, මොන දෙවිවරුන්ට වැඳුම් බෙදුම් කරලා තිබුණත්, මෙන්න මේ මොහොතේ ඔබ ක්‍රිස්තුවරයානෝය, ඔබ දාවිද්ගේ පුත්‍රයානෝය, ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයානෝය කියලා ඒ විශ්වාසය මත යම් කිසි දෙයක් ඉල්ලනකොට විජාතික කෙනෙකුටත් එහෙම ලැබෙනවා නම් ජාතියේ උඹලා ඇයි ඒ දේ විශ්වාස කරන්නේ නැත්තේ? ඇයි ඒ දෙවියන් වහන්සේ විශ්වාස කරන්නේ නැත්තේ? නම් තාත්තේ දෙවිපුතේ, ජේසු අපි හැම වෙනුවෙන්මයි මැරුණේ. එක කොටසක් වෙනුවෙන් නෙමෙයි, එක ජාතියක් වෙනුවෙන් නෙමෙයි, එක පිරිසක්ව ගලව ගන්න විතරක් නෙමෙයි, හැමෝම වෙනුවෙන්. මෙතන පෞකාර නොවන හැමෝම වෙනුවෙනුයි මැරුණේ. හැබැයි පෞකාර කමින් මිදිලා ඒක අතහැරලා ජේසු ගාවට එන්න උත්සාහයක් තියනවා නම් කවුරු වුණත්, ඔබගේ අතීතය මොන වගේ වුණත් දෙවියන් වහන්සේට ඒ අතීතයෙන් වැඩක් වෙන්නේ නැහැ. මෙතෙන්දී අපේ අතීතය සම්පූර්ණයෙන්ම අවලංගු වෙලා යනවා වර්තමානයේ දෙවියන් වහන්සේ ගැන අපි ඇති කරගන්නා විශ්වාසය මත. ඒ විශ්වාසය මත ක්‍රියා කරන්න අපි මොන වගේ තීරණයක් අරන් තියෙන්නේ කියන දේ මත. ඒක තමයි තාත්තේ දෙවිපුතේ, ඉපදිච්ච දවසේ ඉඳන් කතෝලික වෙච්ච පළියට අපි ස්වර්ගයට යන්නේ නැහැ. අපිට කලින් ගොඩාක් දෙනෙක් යනවා කියලා දෙවියන් වහන්සේ ජේසුත් අපිට පෙන්වා දීලා තියෙනවා. ඒකට හේතුව වෙන්නේ අපේම පෞකාරකම කියලා පෙන්වා දීලා තියෙනවා. ඉතින් අපි උත්සාහ කරමු මේ පෞකාරකමට වැටෙන්නේ නැතුව යහපත් ජීවිත ගත කරමින් ස්වාමින් වහන්සේ වෙතට යන්නට. ජේසු පිහිටයි.